හැමෝටම සුබ දවසක්. ඔයාලා අදත් එකතුලා තියෙන මාස්ටර්ස් ඇකඩමියත් එක්ක. ඉතින් සෝෂල් මීඩියා එකේ තියෙනවා හැමතැනම SK සිස්ටම් අරක මේක කියා තියෙනවා ගොඩක් දේවල්. ඉතින් අපි කතා කරන්න යන්නේ SK සිස්ටම් එකේ මොකද්ද තියෙන්නේ? ඒ කියන්නේ SK සිස්ටම් කියන්නේ මොකද්ද? කොහොමද මේක හැෙන්නේ? කොහොමද මේක බලන්නේ? ටයිම් ෆ්‍රේම් මාරු වෙන්න ඕනේද? අන්න ඒ වගේ පොඩි දේවල් ටිකත් අද මම මේ SK සිස්ටම් එකත් එක්ක කතා කරනවා. ඊට පස්සේ මම මාකට් එකට ඇප්ලයි කරන විදිහත් ඔයාලට පෙන්නනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ඉස්සරහට වීඩියෝ එක කරගෙන යමු. හරි. ඉතින් ඔයාලට SK සිස්ටම් එක ගත්තම මේකෙදි මම ඔයාලට කොහොමද ටයිම් ෆ්‍රේම් එක මාරු වෙන්නේ, ඊට පස්සේ අදාළ පෙයා එකක් කොහොමද හොයාගන්නේ, ඊට පස්සේ මාකට් එකට ඇප්ලයි කරන්න කොහොමද යන්නේ, මේ වගේ දේවල් ටික මම ඔයාලත් එක්ක කතා කරනවා. වක්කීමෙන් කියනවා මේක අනිත් අය වගේ ට්‍රෙන්ඩ් ලයි මාකට් එකේ ABC එකක් ගාලා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට යනකොට ෆිබොනාචි දාලා එතනින් එන්ට්‍රියක් අරගෙන රීටෙස්ට්මන්ට් එකට ටාගට් තියනවා වගේ නෙවෙයි මෙතනදී සංකීර්ණයි එලියට් එක්ක සම්බන්ධව යන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා මම වීඩියෝ එක මැදදී කියන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් ඉන්න. ඔයාලට කලින් වීඩියෝ එකකුත් මම මේකෙදි දාලා තියෙනවා. මාස 3-4කට කලින් ඊටත් වැඩි වෙන්න ඕනේ. ඒ වීඩියෝ එකත් මම අවසානයේ ටැග් කරලා තියන්නම්. ඔයාලත් ඒ වීඩියෝ එකත් බලන්න, මේ වීඩියෝ එකත් බලන්න. ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් SK එක සම්බන්ධව. තවදුරටත් ඔයාලට මාකට් එකේ සම්බන්ධව SK ඉගෙන ගන්න හොඳ මෙතඩ් එකක් SK කියන්නේ. SK ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මාව WhatsApp group හරහා මම link දාලා තියන්නම්. මම contact numbers දාලා තියන්නම් WhatsApp හරහා මාව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න පුළුවන් ඔයාලට කිසියම් හෝ ගැටලුවකදී. ඉතින් අපි වැඩි කතා නැතුව SK එක ගැන විස්තර කතා කරන්න යමු. හරි. මුලින්ම අපිට මේකෙදි ටයිම් ෆ්‍රේම් තමයි වැදගත්. මේන්ලි අපිට ටයිම් ෆ්‍රේම් එක වැදගත්. එතකොට අපි මුලින්ම ගත්තම අපි එනවා මන්ත් එකේ ඉඳන් තමයි මාකට් එකේ එන්නේ. නැත්නම් වෙන තැන්වල වගේ 15 මිනිත් වල ඉඳන් අපි මාකට් එකට ඇප්ලයි කරන්නේ නැහැ. හැබැයි අපි මන්ත් එකේ ඉඳන් එනවා 5 මිනිත් ඊටත් අඩු ටයිම් ෆ්‍රේම් වලට දක්වා අපිට උනත් මාකට් එකේ හරියට ස්කේල් එක ගැහුවොත් එන්න පුළුවන්. ඉතින් මුලින්ම ටයිම් ෆ්‍රේම් ටික ඔලිය තියාගන්න. අපි ටයිම් ෆ්‍රේම් වලදී මන්ත් එකේ ඉඳන්වත් යනවා අනිවාර්යෙන්ම. ඔයාලට ගත්ත ගමන් SK සිස්ටම් 15 මිනිත් දැම්මා, ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැහුවා, මේ ABC එකක් ගැහුවා. අන්න එහෙම එකක් නෑ මෙතනදී. ඉන්න හොදට ඔලිය දාගන්න මොකද්ද කියන දේවල් කියලා. ඉතින් ඔයාලා රීටෙස්ට්මන්ට් එකේ ඔයාලගේ සෙටින් ටික නැත්තම් මෙන්න මේ සෙටින් ටික ඔන් කරගන්න. මෙන්න මෙතන තියෙන සෙටින් ටික ඔන් කරගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. මෙන්න මේ සෙටින් ටික දාගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ එක්ස්ටෙන්ෂන් එක ගත්තමත් එක්ස්ටෙන්ෂන් එකේ තියෙනවා සෙටින් ටික. මෙන්න මෙතන තියෙන මෙන්න මේ සෙටින් ටික ඔන් කරගන්න ඔයාලා අනිවාර්යයෙන්ම එක්ස්ටෙන්ෂන් එකේදීත්. ඉතින් මේ කොළ පාටින් තියෙන ටාගට් වලට තමයි අපි රීච් කරන්නේ. රීච් නොකරන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි මේවා ඒ විදිහට කලර්ස් වලින් තියාගන්න ඔයාලා. ඒකට ඔයාලට ඔළුවට වැටෙන සම්භාවිතාව වැඩි. ඉතින් මෙන්න මේ ටික තමයි මුලින්ම කියන්න ඕනේ. අපි පිපුනාචිත් කතා කරා. ඊට පස්සේ අපි යන් මාකට් එකට කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. අපි කතා කරා. අපි මුලින්ම කිව්වා මන්ත් එකේ ඉඳන් තමයි මාකට් එකට එන්නේ කියලා. ඉතින් මන්ත් එකේ ඉඳන් එනකොට සාමාන්‍යයෙන් කැඩල් එකයි මෙන්න මේ වගේ කැන්ඩල් එකයි ඔය වගේ දෙකයි ඔන්න ඔය වගේ තුනක් සමහරක් කොයින්ස් වල මෙන්න මේ විදිහට පොඩ්ඩයි තියෙන්නේ. හරි. අන්න ඒ වගේ තිබ්බොත් එහෙම අපි ඒ වගේ ටයිම් ෆ්‍රේම් එකක් ඇඩ්ජස්ට් කරනවා පල්ලෑ පැත්තට. කියන්නේ මන්ත් එකේ ඉඳන් නම් වීක්ලි වලට අපි මාකට් එකෙන් මාරු වෙනවා. මන්ත් එකේ ඉඳන් අපිට ඇනලයිස් එක ගහ ගන්න බැර නම් හරියට මූවමන්ට් එකක් නැත්තම් මාකට් එකේ අපිට පුළුවන් වීක්ලි වලට එන්න. හරි. ඒකත් ඔළුවේ තියාගන්න. අපි යමු ඉස්සරහට. ඉතින් මාකට් එකේදී අපි හිතන්න කැඩල් එකක් මාකට් එක මූව් වෙලා මාකට් එක මෙතන ඉඳන් මෙතෙන් ඇවිල්ලා මෙන්න මෙච්චරයි තියෙන්නේ මාකට් එක. මෙන්න මේ ගාන තමයි මාකට් එක තියෙන්නේ. ලාස්ට් පොයින්ට් මෙන්න මෙතනින් කැඩල් එක මන්ත් එකේ ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මූවමන්ට් එකකදී අපි දැනගන්න ඕනේ මාකට් එක කොහෙටද තියෙන්නේ. ඒ කියන්නේ දැන්ට මොකද්ද වෙලා තියෙන්නේ? මාකට් එක තව ඩවුන් වෙයිද? තව අප් වෙන්න පුළුවන්ද? අප් වෙලා ආයෙ ඩවුන් වෙයිද? අන්න ඒ වගේ දේවල් අපිට දැනගන්න පුළුවන්. හරියට මේක යූස් කරොත්. ඉතින් අපි යන්
තව ඉස්සරහට ඊට පස්සේ මේ වගේ month එකේදී අපි දැන් කතා කරන්නේ month එක ගැන. ඉතින් month එකේදී මම ටෙක්ස්ට් එක ගන්නම්. ඉතින් month එකේදී මේ වගේ movement එකක් තිබ්බොත් අපිට පුළුවන් පළවෙනි දේ කරන්න අපිට පුළුවන් Fibonacci එක use කරලා මාකට් එකේ ඊළඟ month එකේ එන තැන කොතනද කියලා බලා ගන්න. හරි ඊළඟට කොතෙන්ද එන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. මෙන්න මේ Fibonacci එක use කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ද box එකක් දාගන්න. මම ඒක පොඩ්ඩක් colors change කරන්නම්. හරි අපිට පුළුවන් Fibonacci වල golden pocket එක mark කරලා තියාගන්න මෙතෙන්ද B එකක් විදියට B shift එකක් විදියට අපිට මෙතන mark කරගන්න පුළුවන්. මෙතන ඉඳන් ඊළඟ movement එක market එක මෙන්න මෙතෙන්ද ඇවිල්ලා up වෙයි කියලා තමයි අපි month එකේදී prediction කරන් ඉන්නේ. දැනට අපි මේක B එකක් shift එකක් විදියට අපි කියන්නේ මෙතන B එක shift කරනවා උඩට. ඊට පස්සේ හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ද ABC එකක් mark කරගන්න තියාගන්න. එතකොට අපිට B point එකක් තාම අපිට confirm නෑ. හැබැයි අපි predict කරන් ඉන්නවා B එකක් ඔතෙන්ද එයි කියලා market එකේ. හරි දැන්ට අපේ candle එක last point එක තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් ඔන්න දැන් අපි ABC එක mark කරලා තියෙන්නේ. මේක තමයි අපි month එකේ prediction එක. ඒ කියන්නේ මෙතන මෙන්න මෙතෙන් ඇවිල්ලා market එක up එක. ඉතින් අපිට month එකේ තිබ්බ පළියට මෙතනින් entry එකක් අරගෙන long trade එකක් ගන්න බෑ market එකේ. කිසිම වැඩක් නැහැ, තේරුමක්ම නැහැ. ඉතින් අපි යන් තව ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බලන්න. අපේ දැන් month එකේ prediction එක only ඉවරයි. ඊට පස්සේ අපි යනවා දැන් මෙතනදී අන්තිමනේ එලියට් එකත් එක්ක හා සම්බන්ධව තමයි මේ වීඩියෝ එක යන්නේ. SK කියන්නේ එලියට් එක කියන්නේ කියලා. ඉතින් ඔයාලා බැලුවොත් එහෙම ඉම්පල්ස් එකක් එලියට් කරන අය නම් දන්නවා ඉම්පල්ස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතන 1 එකක් 2 එකක් 3 එකක් 4 එකක් 5 එකක් ලස්සන නැහැ. මම නිකන් පෙන්වන්න තමයි මේක අදින්නේ. හරි ට්‍රෙන්ඩ් ලයින් එක පොඩ්ඩක් කලර් සරි කරන්න. හරි ඔන්න ඔය විදියට ලස්සන නැහැ කවන්නේ. හරි ඔන්න ඔය විදියට තමයි යන්නේ. ඔළුවට දාගන්න මේ මොකද්ද මම කියන්නේ කියලා. ඉතින් හැමෝම දන්නවා 0 එකේ ඉඳන් 1 එකට යන්නේ ඉම්පල්ස් එකක්. 0 එකේ ඉඳන් 1 එකේ ඉඳන් 0 එකේ ඉඳන් 1 එකට යන්නේ ඉම්පල්ස් එකක්. ඊට පස්සේ 2 එකේ ඉඳන් 3 එකට යන්නේ ඉම්පල්ස් එකක්. 4 එකේ ඉඳන් 5 එකට යන්නේ ඉම්පල්ස් එකක්. මේක වෙනස් වෙන්න පුළුවන්. මම මේ දාලා අයිඩියා එකක් කියන්නේ ඔළුවට දාන්න පමණයි. නැත්තම් ඔස්ටාර්ලා වගේ ඇවිල්ලා ගියයි 4 එකේ යන්න පුළුවන් වෙන වෙන ඒවා ඩයගනල් යනවා අරකයි මේකයි ඒවා නෙවෙයි මම කියන්නේ නිකන් මේ ඔළුවට දාන්න විතරයි. මොකද SK එකක් යන්නේ මෙතන. හරි ඊට පස්සේ අපි 1 එකේ ඉඳන් 2 එකට යනවා ABC correction එකක්. 3 එකේ ඉඳන් 4 එකට යන්නේ ABC correction එකක්. ඔන්න ඔය තියරිය තමයි අපි SK එකට apply වෙන්නේ. එතකොට අපි 0 එක විදියට අපි use කරනවා මෙතනින්. මෙතන 1 එකට A එකක් විදියට අපි ගන්නවා. 2 එක විදියට B එකක් ගන්නවා. 3 එක විදියට C එක අපි use කරනවා. ඔන්න අපේ දැන්ට ABC count එකක් හදලා ඉවරයි. ඊට පස්සේ 3 එකේ ඉඳන් 4 එක 5 එක අපි ඒකටත් use කරනවා. B එක මෙතනින් මෙතෙන්ද A එකක් B එකක් ඔන්න C එකක් මෙතෙන්ද ගිහිල්ලා තියෙනවා. හරි ඔන්න බලා ගන්න එලියට් එකත් එක්ක යනවා කිව්වට පස්සේ පිස්සු හැදෙන්න ඇති. ඊට පස්සේ මම කියලා තියෙනවා මාකට් එකේදී A එකක් ඇතුලේ ABC දෙකක් යනවා. හරි ABC දෙකක් යන්න පුළුවන්. අවම දෙකයි යන්න පුළුවන් මාකට් එකේ. ඉතින් එතකොට ඔන්න මම මෙතනත් මෙන්න මේකට අදාළ 2 එක 3 එක ඔන්න ඔය විදියට ඒ සාපේක්ෂව යනවා. එලියට් එක හා සාපේක්ෂව තමයි SK එකක් යන්නේ. එතකොට එළිය තියෙනවා අර ට්‍රෙන්ඩ් ලයින් එකට ගාලා මේ ට්‍රෙන්ඩ් ලයින් එකට ගාලා ඒ කතන්දර නෑ මේකෙදි. හරි සංකීර්ණයි. ඉතින් හරියට ඔලිවට දාගන්න ඕනේ නැත්තම් ට්‍රැප් පනිනවා අනිවාර්යෙන්. ඔන්න ඔය විදිහට තමයි යන්නේ ABC මාකට් එකේ. හරි මම මේකේ කලර්ස් එක වෙනස් කරලා දෙන්නම්. ඔන්න අපේ මේජ් එක ගියා. මේජ් ABC එක ඇතුලේ ABC යන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඔන්න ඕක තමයි අපි එලියට් එකේ තියෙන එක තමයි අපි මාකට් එකට ඇප්ලයි කරලා තියෙන්නේ SK විදිහට. හරි අපි යන් ආයෙත් කතාවට. එතකොට මෙතනදී ගත්තම මං කිව්වා දැන් අපි month එකේ ඉඳන් තමයි පල්ලෙහාට එන්නේ. ඊට පස්සේ
අපි යනවා මෙතනදී month එකේ prediction ඉවරයි. අපි යනවා weekly පැත්තට. හරි. weekly එකට ගියාට පස්සේ අපි මම මේක full screen දාන්නම්. හරි. weekly එකට ගියාට පස්සේ අපි දහක බලන්න ඕනේ මෙන්න මේ 0 එකේ ඉඳන් ඒකට ABC කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා. මාකට් එකට ගියපු ගමන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ABC දෙයක් අඳුන ගන්න අනිවාර්යෙන් ගියපු ගමන් පුළුවන් හොයාගන්න. හොයන්න නැතුව නෙමෙයි තියෙනවා අනිවාර්යෙන් මෙතන. හරි. ඔන්න අපි පළවෙනි weekly එකේ ABC එක complete කරගත්තා. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙතෙන් එනකන් අපි predict කරලා තියෙන්නේ අපිට පුළුවන් මෙතනත් මොකක් හරි ABC එකක් තියෙනවද කියලා බලලා අපිට prediction එකක් ගහගන්න. හරි. එතකොට මම ඔයාලට කිව්වා මාකට් එකේ මෙතන B A එකේ ඉඳන් B එකට යන්නේ එක ABC එකක් විතරයි යන්නේ දෙකක් යන්නේ නැහැ. සමහරක් වෙලාවට යන්න පුළුවන් අවස්ථා වෙනවා correction එක අනුව. හරි. ඒකෙදි අපි කරන්න වෙනම ක්‍රම තියෙනවා මොකද්ද හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන්ට C point එකක් මෙතෙන්ද තියලා තියමු. දැන් මාකට් එක මම කියලා තියෙන්නේ මෙන්න මෙතනින් මාකට් එක ඉවරයි month එක. හරි. ඒක මම දැන් අයින් කරනවා. මෙතන තමයි දැන් මාකට් එකේ කෙලවර තියෙන්නේ. හරි. ඔන්න මම C එකකුත් ගහලා තියෙනවා මාකට් එකට ඇප්ලයි වෙන විදිහට weekly එකට අදාළව. හරි. දැන් අපි දන්නවා පාත් එක කොහොමද තියෙන්නේ කියලා. පල්ලෑට තමයි මාකට් එක එන්න තියෙන්නේ. අපි දැන් දැනගෙන තියෙන්නේ පල්ලෑට එනවා කියලා මාකට් එක. පල්ලෑට එන්න ඕනේ මෙතන box එක fill කරලා උඩට යන්න. ඉතින් මම ඒක පොඩ්ඩක් අයින් කරනවා ආයෙත්. ඊට පස්සේ අපි යනවා daily වලට. අපි daily වලට යනවා මාකට් එකේ මොකද තත්ත්වය බලන්න. daily වලට ගියාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පාත් වල අනිවාර්යෙන් history වුණත් පාත් වල දේවල් අතාරින්න එපා. මෙන්න මේ පාත් එකේ දේවල් ඔයාලා මාක් කරගත යුතුයි අනිවාර්යෙන්ම. නැත්තම් ඔයාලට අමාරු වැටෙන්නේ ඔයාලම තමයි. ඒකත් මම කියන්නේ මෙන්න මේ විදිහට ABC ටික මාක් කරගෙන යන්න. මම මේවා colors change කරනවා. නැත්නම් හොයන්න බැරි වෙයි. මෙන්න මේ විදිහට ABC මාක් කරගෙන history තියෙන ටික අනිවාර්යෙන් මාක් කරගෙන එන්න ආයුතුයි. එන්න නෙවෙයි ආයුතුයි. හරි. මෙවුවා නොදැන ගියොත් අනිවාර්යෙන් අතරමඟ මොකද කලින් වෙච්ච දේවල්ම තමයි මාකට් එකේ ඉස්සරහටත් වෙනවයි කියලා කියන්නේ. ඒකින්ද අපි හිස්ට්‍රියේ වෙලා තියෙන දේවල් ටික දැනගෙන ආවොත් අපිට පුළුවන් ප්‍රෙඩික්ට් කරගන්න ලස්සන්ට මාකට් එකේ කොහොමද යන්නේ කියලා. ඔන්න ඔය විදිහට අපි හිස්ට්‍රියේ දේවල් ටිකත් මාකට් එකට ඇප්ලයි කරගන්න ඕනේ මෙතන ඉඳන් තියෙන දේවල් ටිකත්. හරි. කොයි අතර ගියත් 0 point එකේ ඉඳන් A එකට 2යි B A එකේ ඉඳන් B එකට 1යි B එකේ ඉඳන් C එකට 1යි. ඒක correction එකක් වුණත් impulse එකක් උඩට යන එකක් වුණත් කිසිම issue එකක් නැහැ. මෙන්න මේ විදිහට අපි daily එකේ history එකත් දැන් mark කරලා තියෙන්නේ. දැන් මෙන්න මෙතනින් C point එකක් අපි ඉවර විදිහට තමයි දැන් C point එකක් කියලා. දැන් තවමත් market එක හැරෙන්න තමයි දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට දැන් අපි weekly එකේ අපි daily ඉන්නේ weekly එකට අදාළව අපි B point එක හොයලා තියෙන්නේ. අපිට පුළුවන් ඕනනම් තවමත් මෙතන golden pocket එක අපි use කරලා B point එක තියෙන තැන එතනක් තියෙන කියලා බලලා market bid එක අයින් කරලා බලන්න. දැන් අපිට පුළුවන් C point එක මෙතන තියෙන්නේ කියලා හොයාගන්න. මම දැනට මෙන්න මේ ටික අයින් කරනවා නැත්නම් අපිට ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා මේක. හරි. මම මේ ටික අයින් කරලා දාන්නම්. හරි. මම මේ ටික තියන්නම්. ඊට පස්සේ දැන් අපි මාකට් එකේ මෙතන තමයි ඉන්නේ. දැන් අපි daily වල ඉන්නේ. අපි දැන් යනවා 4 hour වලට. 4 hour වලට යනවා මාකට් එකේ. වෙනස් වුනේ නැත්තේ. හරි. 4 hour වලට දැන් ඇවිල්ලා තියෙන්නේ. 4 hour වලට ඇවිල්ලා අපි හොයන්නේ මොකුත් නෙමෙයි. මෙන්න මේ daily එකේ අපි මාක් කරපු ABC ටික ඇතුලේ correction ගියපු ABC ටික තමයි අපි මාකට් එකට හොයන්න ඕන. හරි. එතකොට මෙන්න මේක ඇතුලේ තියෙන 4 hour එකට අදාළව ABC ටික ওই විදිහට මාක් කරගෙන ඉන්න ඕනේ. ඒවම මොහොම 4 hour ඊට පස්සේ 1 hour එකට ඊට පස්සේ ඇවිල්ලා 1 hour එකෙන් 30 minute ගියත් එකයි නැත්නම් කෙලින්ම 15 minute වලට ගියත් issue එකක් නෑ. ඔන්න ඔය විදිහට මාක් කරගෙන මෙතෙන් දෙනකම් එන්න ඕනේ මාකට් එකේ. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ප්‍රෙඩික්ට් කරගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. මම ලොකුවට මේක ඇප්ලයි පෙන්නුවේ නෑ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා තමයි මම ෂෝට් ටර්ම් වගේ ළඟම නැමුවේ ඒක. හරි. ඒ විදිහට අතුලාන්තේ හිස්ටරි දැම්ම ගහගෙන එන්න. එතකොට කිසිම ඉෂුව එකක් නැහැ. හරි. අපි BTC වලට
අපි යම් month එකට month එකේ prediction එකක් තියෙනවා අපිට බලන්න පුළුවන් කිසිම issue එකක් නැහැ. එතකොට අපිට මෙතන ABC දෙකක් විදිහට ගිහිලා තියෙනවා මාකට් එකේ බලා ගන්න පුළුවන්. හරි මම පළවෙනි ABC එක පල්ලා ඉඳන් ගන්නවා. A එකක් B එකක් C එක මෙතෙන්ද දානවා. මම කලර්ස් පොඩ්ඩක් adjust කරගන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් Fibonacci ඕන යූස් කරලා ඔයාලට බලන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. හරි 38 කියන රේන්ජ් එක රීච් කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් A එකක් B එකක් C එකක් විදියට මෙතෙන්ද යූස් කරන්න. ඔන්න එක්ස්ටෙන්ෂන් එක යූස් කරලා ඔයාලට මාකට් එක කොච්චරක් දුරට යයිද කියලා තීරණය කරගන්න පුළුවන්. හරි. අපි එතකොට පළවෙනි ටාගට් එක තියෙනවා මෙතන බොක්ස් එක හිට් කරලා තියෙනවා. ටාගට් ගන්න ඕන අනිවාර්යෙන් 0.618 කියන පොයින්ට් වල වගේ දේවල් මේ 0.786 වගේ ලෙවල්ස් වලට ටාගට් තියාගන්න. මොකද අනිවාර්යෙන් ඒ ලෙවල්ස් හිට් වෙනවා. ඊළඟට ඊට පස්සේ මාකට් එක මේ ලෙවල් එකට එයි කියලා අපිට ප්‍රෙඩික්ෂන් කරන්න පුළුවන්. හැබැයි දැම්ම නෙමෙයි තව ටික කාලයක් ඇයි. හරි. ඊට පස්සේ ඔන්න අපේ දැන්ට C box එක කම්ප්ලීට් කරලා තියෙනවා. එහෙනම් අපිට දැන් බලා ගන්න පුළුවන් මෙතන ABC දෙකක් ගිහිලා තියෙනවා. ඊළඟට අපිට මාකට් එකේ බලන්න පුළුවන් වෙන්නේ පහලට ABC එකක්. එතකොට අපි මෙතනදී අනිවාර්යෙන් සැලකිය යුතු දෙයක් තියෙනවා. ABC දෙකක් කම්ප්ලීට් වුණා කියන්නේ මෙතන මේජර් A එකක් B එකක් C එකක් විදිහට තමයි මාකට් එක හැදෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න අනිවාර්යෙන්ම නැත්තම් පැටලෙයි තැපලෙයි. හරි. ඊට පස්සේ මේක පොඩ්ඩක් කලර්ස් දාමු. රෝස පාට වගේ දාමු. හරි. එතකොට ABC දෙකක් කම්ප්ලීට් වුණා කියන්නේ මොන ටයිම් ෆ්‍රේම් එකේ වුණත් ඒක ඊළඟ ටයිම් උඩ ටයිම් ෆ්‍රේම් එකේ ලොකු ABC එකක් වෙන්න පුළුවන්. හරි. එතකොට අපිට මෙතන B පොයින්ට් එකට B එක මෙතෙන්ද යි කියලා අපිට Fibonacci use කරන්න බෑ. මොකද අපේ මාකට් එකේ history අපි මෙතන ඉඳන් නෙවෙයි ගත්තේ. ටිකක් පල්ලෙහා ඉඳන් ABC එක ගත්තේ ඉඳන් අපි history දාන්නේ නැහැ. හරි. ඊට පස්සේ sorry call එකක් ආවා. ඊට පස්සේ දැන් අපි මාකට් එකේ predict කරලා තියෙන්නේ පල්ලෙහාට දැන් ABC එක එන්න තියෙනවා කියලා. අපි දැන් weekly වගේ යන් weekly වලට ගිහලා මොකද වෙන්නේ කියලා බලමු මාකට් එකේ. දැන් මාකට් එක මෙතනින් රිවර්සල් එකක් තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ box එක අයින් කරමු. දැන් ඒක වැඩක් නැහැ. මෙතන එකක් complete. දැන් ABC එකක් හදන්න පල්ලෙහාට එන්න ඕනේ. ඊට පස්සේ ආයි B එකක් C එකක් හදන්න මෙච්චර නම් එන්නේ නැති වෙයි. හරිද? මේක month එකක් ඉඳලා. එතකොට B එකක් මේ වගේ දුරට පොඩ්ඩක් විතර හැදෙච්ච ලොකුවට එන්නේ නැහැ. සමහරක් වෙලාවට මේක පොඩි වෙන්නත් පුළුවන්. හරි. ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි රේන්ජ් එකක් වගේ ABC එකක් හදයි. මෙන්න මේ වගේ සෑහෙන අවුරුද්දකට වැඩි ගිහලා දවස් 364ක් මේක හැදෙන්න. ඒකට ඉතින් මේක හැදෙන්නත් ඒ වගේ සාපේක්ෂව යයි මාකට් එක අප් ඇන්ඩ් ඩවුන් යන්නේ. ඊට පස්සේ වීක්ලි වලට ආවා. අපිට වීක්ලි වල ඇතුලේ ප්‍රෙඩික්ට් කරගන්න තියෙනවා ABC දෙකක්. එතකොට මම මේ AB එක මෙතෙන් අරන් ගියොත් මේක උඩට බ්‍රේක් කරලා තියෙන C එකක්. හරි. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මම මේ ටික ගහන්නේ නැහැ. මම මෙතන ටික ඉඳන් ඔයාලා ගහන්න තින්න එපා. මෙතන ඉඳන් අපි ABC ටික මාක් කරගෙන යා යුතුයි. මම මේකේ කලර්ස් රතු දාන්නම්. ඊට පස්සේ මෙතන ඉඳන් තියෙනවා මෙතනත් ඔන්න ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති. මෙතන Fibonacci levels ඇවිල්ලා නැහැ. එතකොට B එකක් ගන්න කොහොමද කියලා. හරි. B එකක් ගන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැහැ. එතකොට B එකක් මෙතනද C එකක් ඔන්න ABC එක complete. නැවතත් අපි එනවා මෙතෙන්ද. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන අස්සන golden pot pick කරලා තියෙනවා. මෙතන ඉඳන් අපිට එක ABC එකක් ගන්න පුළුවන් මාකට් එකේ පල්ලෙහාට. හරි. ඊට පස්සේ නැවතත් මාකට් එක අපි බැලුවොත් මෙතන ඉඳන් අපි යම් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා Fibonacci එකක් යූස් කරලා බලන්න තත්ත්වය කොහොමද කියලා. හරි. එතකොට මම මෙතනදී මෙතන ඉඳන් තමයි ABC එකක් ගන්න වෙන්නේ. මෙතන ඉඳන් අපි ආයෙත් Fibonacci එක පොඩ්ඩක් යූස් කරලා බලමු. 1 2 3 4. හරි. මෙතනත් අපිට
මෙන්න මේ ලෙවල් එක තමයි අපිට ගන්න වෙන්නේ මාකට් එකේ B පොයින්ට් එකක් විදියට. හරි මෙතන ඉඳන් මේක එකක් B එකක් C එකක් විදියට ගන්න පුළුවන් අපිට. බවුටන් මෙතනත් අපිට 38 කියන රේන්ජ් එක ළඟට අවිලා තියෙනවා. අපි මෙතන ඉඳන් එකක් B එකක් මේක C එකක් විදියට ගන්න පුළුවන් අපිට. හරි ඔන්න ඊට පස්සේ අපේ දැන් only one prediction එකක් ඉවරයි. සමහරක් අයද තියෙනවා ඇති පොඩි ගැටලු වගේක්. මෙන්න මෙතන කොහොමද එකක් විදියට ගත්තේ? මෙව්වා liquidity විදියට තමයි අපි මාකට් එකේ හඳුන්වන්නේ. වික් ගහලා තියෙන ඉඳන් අපි එතන ටික මාක් කරගන්නේ නැහැ. ඒක B එකක් විදියට ගන්න පුළුවන් අනිත් ටයිම් ෆ්‍රේම් වල. හරි ඔන්න දැන් අපේ C පොයින්ට් එක මෙතනින් ඉවරයි. අපි ඒක මෙතෙන් 0 පොයින්ට් එක මෙතන ගේමු. ඊට පස්සේ අපිට යූස් කරගන්න වෙනවා මෙන්න මේ විදියට එකක් B එකක් C එකක් පල්ලහැට එයි. නැවතත් එකක් B එකක් C එකක් විදියට එයි කියලා අපිට පුළුවන් ප්‍රෙඩික්ට් කරගන්න. දැන් අපි මෙන්න මේ B පොයින්ට් එක විතරක් තියන් ඉන්නවා. අපිට දැන් එක්ස්ටෙන්ෂන් එක යූස් කරලා නිකන් දාලා අයිඩියාවක් ගන්න පුළුවන් මාකට් එකේ කොයි වගේ රේන්ජ් එකකට රියැක්ෂන් එකක් දෙයිද කියලා. ගොඩක් දුරට මෙන්න මේ රේන්ජ් එක ලෙවල් එක බ්‍රේක් වෙන්නත් ඉඩ තියෙනවා. ආවොත් මෙන්න මේ රේන්ජ් එක රීච් කරන්න පුළුවන් මාකට් එකේ ABC එකක් විදියට. අපි දැන්ට C එක මේ හරියෙන් තියාගන්න පුළුවන්. හරි ඊට පස්සේ එතකොට හිතන්න පුළුවන් මෙන්න මෙතන පල්ලයට බ්‍රේක් වෙන්නේ නැහනේ මාකට් එක මේකෙදි. එතකොට මෙන්න මේ C පොයින්ට් එක පල්ලයට වික් එකක් හරි ගහන්න පුළුවන්. අපි දැන්ට ලෙවල් එකක් විදියට තමයි තියාගෙන ඉන්නේ මේ රේන්ජ් එක. හරි මේක කියන රේන්ජ් එකට වැඩිය පොඩ්ඩක් පල්ලයට ඇවිල්ලා වික් කරලා යන්න ඉඩ තියෙනවා ආයෙත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට. හරි මම කෙලින්ම ඩිරෙක්ට් ෆෝවර්ඩ් යනවා. ඇතුළේ වෙන සිද්ධියක් පේන්න මම හිස්ටරි මාකට් එකට ඇප්ලයි කරන්නේ නැහැ. මම ළඟ දේවල් ටික තමයි පෙන්වන්නේ ඔයාලට. නැත්නම් වීඩියෝ එක ඇදෙනවා. දැන්ටම විනාඩි 20ක් ගිහිල්ලා තියෙන වීඩියෝ එකම. හරි එතකොට ඊට පස්සේ අපිට දැන් මෙතන ඉඳන් ABC ටික මාකට් එකට ඇප්ලයි කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙහෙම පිබුනාච් එක දාලා ABC ටික හොයාගන්න. එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. එතකොට මම මෙතන ඉඳන් එකක් B එකක් මේක C එකක් තැපිලි පාට එකක් ගන්නවා. ආයෙත් මෙතන ඉඳන් එකක් B එකක් මේක C පොයින්ට් එකක් විදියට මම මෙතෙන්ද අර ගන්නවා. හරි එතකොට මාකට් එක නැවතත් කන්ටිනියු අප් ට්‍රෙන්ඩ් එකට හරවලා තියෙනවා. ඒ බවුටන් ABC එකක් උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට මේකෙදි මාකට් එකේ කරෙක්ෂන් එකක් දීලා නැහැ ලොකුවට. එතකොට අපිට පල්ලයට ඇවිල්ලා මාකට් එක කන්ටිනියු අප් ට්‍රෙන්ඩ් එකට ආයෙ නැවතත් හැර වෙයිද කියලා පොඩි ගැටලුවක් එනවා මෙතනදී. ඒ කියන්නේ මෙන්න මේ සිද්ධියක් කියන්නේ මම මෙතන එකක් මේක B එකක් මෙන්න මෙහෙම C එකක් නැවතත් උඩට කම්ප්ලීට් කරන්න ඉඩ තියෙනවා. එහෙම බැලුවොත් ගොඩක් දුරට. එතකොට මෙන්න මේ ලෙවල් එකත් අපිට තියාගන්න පුළුවන්. ප්‍රෙඩික්ෂන් එකක් විදියට B එකක් තියාගන්න පුළුවන් මේ රේන්ජ් එක. එහෙම වුණත් මාකට් එකේ C පොයින්ට් එක කොට වෙයි. ලෙවල්ස් මෙයාගේ ලෙවල් එකක් රීච් කරලා නැවත පල්ලයට හරවන්න ඉඩ තියෙනවා මාකට් එකේ. එතකොට ABC එක C පොයින්ට් එකක් ඇවිල්ලා මෙතන B එකක් හදලා නැවතත් අප් ට්‍රෙන්ඩ් එකට හරවයි මාකට් එක. ඊට පස්සේ කන්ටිනියු මාකට් එක කරෙක්ෂන් එකක් හදයි පහලට. මේක මම මෙතනදී ගත්තේ මෙන්න මෙතන හොද කරෙක්ෂන් එකක් දීලා නැහැ මාකට් එක. ඒ නිසා තමයි මම මේ රේන්ජ් එක B එකක් විදියට ගත්තේ. එතකොට අපිට මෙන්න මෙතනදී ඉන්වැලිඩ් එකක් විදියට යූස් කරගන්න පුළුවන් මාකට් එක රේන්ජ් එකෙන් ගිහිල්ලා. එතකොට ඩිරෙක්ට් මෙතනදී එන්ට්‍රි එකක් දැම්මොත් එහෙම හැබැයි ඉතින් 121යි SL එක 120ක ගේන්නේ. පාඩුයිනේ. එහෙම ගන්න බෑ කිසිම වෙලාවක. හරි එන්ට්‍රීස් ගන්න ක්‍රම තියෙනවා. මාකට් එකට මේක ඇප්ලයි කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් 4 hour එකේ ඉඳන් 1 hour එකට ගිහිල්ලා මාකට් එක චේන්ජ් වුණ අවස්ථාවට චෙක් කරලා බලන්න. මම මෙතන ඒකේ ඉඳන් B එකට ගිහිල්ලා තියෙනවා. එකක් B එකක් C එකක් විදියට මෙතන ගමු.
Fibonacci එක යූස් කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. Fibonacci එකක්වත් ඇවිල්ලා නැහැ. එක ලෙවල් එකට රීච් කරලා නැහැ මෙතනදී. ඒකට අපිට මේක A එකක්, මේක B එකක්, මේක C එකක් විදියට ගන්න වෙනවා. ඒකට අපිට මෙතන ලෙවල් එකක් ගන්න වෙනවා. ආයෙත් A B C එකක් විදියට තමයි ගන්න වෙන්නේ. A එකක්, B එකක්, C එකක් විදියට අපිට මෙතන යූස් කරගන්න පුළුවන්. ඒකට අපි ආය අපිට අඩු ටයිම් ෆ්‍රේම් ඇවිල්ලා ඒ කතන්දර තියෙනවා. ඒක බලන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. ඊට පස්සේ මෙතන ඉඳන් අපිට පුළුවන් A එකක්, B එකක්, C එකක්, ABC දෙකක් ගිහිලා තිබ්බොත් මාකට් එක උඩට හරවන්න ඉඩ තියෙනවා. මෙතන ඉඳන් ABC එකක් ගිහිලා තියෙනවා. C පොයින්ට් එකක්. එතකොට මේක 4 වල එක ABC එකක් වෙනවා. A එකක්, B එකක්, C එකක්. වල 4 වල ABC එකක් වෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට සදිස්සියවත් මේක මේ ලෙවල් එක බ්‍රේක් කරන් ගියොත් මාකට් එක කන්ටිනියු AB එකක් මෙතන B එකක් හදන තමයි මාකට් එක උඩට යන්නේ. හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ රේන්ජ් වලින් මාකට් එක ඇදිලා නැත්තම් ගොඩක් දුරට උඩට හරි උඩට යන්න පුළුවන් මාකට් එක. එතකොට B එකක් අපිට එක්ස්ටෙන්ෂන් එක යූස් කරලා පුළුවන් සාමාන්‍ය දුරට ලෙවල් එකක් තියාගන්න C පොයින්ට් එක. එතකොට මෙන්න මේ වගේ රේන්ජ් වලට C පොයින්ට් එක රියැක්ෂන් එකක් දෙයි මාකට් එකේදී. හරි. එතකොට අපිට B එකක් මෙතන නො විදියට අපිට ABC එක හදලා කම්ප්ලීට් වෙන්න පුළුවන්. මේ B එකට එන්න නැති වෙන්න ඉඩ තියෙයි ගොඩක් දුරට. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපි 1 hour එකක් ගත්තා. අපිට කෙලින්ම 30 minute එකට හරි ගිහිල්ලා නැත්තම් 15 minute එකට හරි ගිහිල්ලා අපිට චෙක් කරගන්න පුළුවන්. මම හිස්ටරි දේවල් බලාගෙන ඉන්නේ නැහැ දැනට. මම දැනට ඉන්නේ මාකට් එකේ මෙතන ටිකේ විතරයි. හරි. දැනට අපිට තියෙනවා 15 minute වලින් බලාගත්තම මෙතන ABC එකක් ගිහිල්ලා තියෙනවා. ABC එකක් ගිහිලා තියෙනවා දෙකයි. ඊට පස්සේ අපිට පුළුවන් යූස් කරන්න Fibonacci එක. අපිට දැනට තියෙනවා මෙතන බලන්න B එකක්. ගොඩක් දුරට මේක රියැක්ෂන් එකක් දෙන්නත් ඉඩ තියෙයි. එහෙම දුන්නොත් මාකට් එකේ A එකක්, B එකක්, C එකක් ක්‍රියේට් කරනවා මෙතනදී. එතකොට මේ ලෙවල් එක එන්න පුළුවන්. අපිට දැනට මේ ලෝ එක මෙන්න මේ ලෙවල් එක ඉන්වැලිඩ් එකක් විදිහට යූස් කරගන්න පුළුවන්. මෙන්න මේ B එක ගලවයි C එකෙන්. හරි. මෙන්න මේ C ලෙවල් එකෙන් මාකට් එක ගලවන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. හරි. ඒක ඔලුවේ තියාගන්න C එක ගැලවෙන්න අවස්ථාව වැඩි. හරි. මෙතන අයින් කරනම මේක නො විදිහට ABC එකක් ක්‍රියේට් කරයි. ගොඩක් දුරට මාකට් එක මෙන්න මේ ලෙවල් එක ගැලවුවොත් මෙන්න මේ ඉන්වැලිඩ් එක ගැලවුවොත් මෙතන ABC එක මේ විදිහට B එකක් විදිහට ගන්න ඕනේ. හරි. මෙතන හැදිලා තියෙන විදිහට නම් මාකට් එක ABC එකක් මේ විදිහට පොඩි ABC එකක් පල්ලෙහාට එවයි මෙන්න මෙතෙන් එකක් 0 පොයින්ට් එකක් මෙන්න මේ වගේ රේන්ජ් වලට එන්නත් ඉඩ තියෙනවා ගොඩක් දුරට. ආවොත් තමයි අපිට බලන්න පුළුවන්. නැතුව අපිට මැදින් එල්ලෙන්න බෑ මාකට් එකේ. මෙතන C පොයින්ට් එක වෙලා රියැක්ට් කරොත් මෙතනින් B එක ඉවර වෙලා C පොයින්ට් එක උඩට හදයි මාකට් එකේ ගොඩක් දුරට. මෙතෙන් ආවොත් හොඳ එන්ට්‍රියක් පල්ලෙහෙන් අල්ල ගන්න පුළුවන්. සීම ගැල්ලුවක් නැතුව මාකට් එකේ ඩිරෙක්ට් එන්ට්‍රීස් ගන්න එපා මේකෙදී. එතකොට මේ වගේ SL එකක් තියලා අපිට මේ හයි එකට තියන්න පුළුවන්. 2ක් තියෙනවා. SL එක පොඩි කරගන්න පුළුවන් මාකට් එකේ. ඒක ගැන කිසිම ඉෂුව එකක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට අපිට ABC එකක් මාක් කරගෙන BTC වල ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන් මාකට් එකේ 15 මිනිත් වල. හරි. මේක මතක තියාගන්න මාකට් එකට ඇප්ලයි කරන්න ඕනේ ප්‍රෙඩික්ෂන් කරන්න පුළුවන්. ලස්සන ප්‍රෙඩික්ෂන් තියෙනවා. එතකොට ඔයාලට හොඳ එන්ට්‍රීස් කැච් කරන්න පුළුවන් මාකට් එකේ. ඒ වගේම තමයි ඔළුවේ දාගන්න ටයිම් ෆ්‍රේම් මාකට් එකට ඇප්ලයි කරන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් ට්‍රැක් පනලා හොඳ වගේ ට්‍රැක් පයින්නවා. එතකොට මේ වගේ පිළිවෙල තව ඔයාලා ඩීප්ලි ඉගෙන ගන්න ඕන නම් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න තව ඉස්සරහට ඉගෙන ගන්න ඕන නම්
මාව කන්ටැක්ට් කරගන්න ඔයාලට පුළුවන්. මගේ වීඩියෝ මාලාවක් යනවා, රෙකෝඩින් මාලාවක්. ඒ රෙකෝඩින් මාලාව බලලා ඔයාලට වැඩි විස්තර කතා කරගන්න පුළුවන්. ඉතින් මොනවා හරි දෙයක් ඔයාලා මගේ වීඩියෝ එකකින් ගත්තරම් පහල කමෙන්ට් එකක් දාලා යන්න. මොකද තව කෙනෙක්ට ඒක කමෙන්ට් එකක් බලලා දෙයක් ඉගෙන ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක කියන්නේ. ඒ වගේම තමයි මම ඔයාලට පෙන්නනවා කිව්වා මේකෙදි ප්‍රූෆ් වගේක් SK සිස්ටම් එක ගැන. හරි. හරි. එතකොට මෙන්න මම ගහපු SK Analyze මාකට් එකට ඇප්ලයි කරපුවා. මේ තියෙන්නේ SK Analyze තමයි මේ තියෙන්නේ සේරම. එතකොට මාකට් එකේ වැඩ කරන්නේ මේ 100 රුපියල් coin එක ගත්ත වෙලාව ඉඳන් මේ තියෙන්නේ මාකට් එකේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා බලන්න. ඒ වගේ දේවල් බැලුවොත් ලස්සන එන්ට්‍රීස් කැච් කරන්න පුළුවන් මාකට් එකේදී. හරි. එතකොට මෙන්න මේ වගේ දේවල් කරනකොට පොඩක් පරිස්සමෙන් මාකට් එකේ ට්‍රැප් වෙන්න පුළුවන්. පේනවා ඇති මම ට්‍රැප් වුණා. තව ඩවුන් ට්‍රෙන්ඩ් එකට යනකොට මම ඒ ඇස්සෙන් තව ලෝන් ට්‍රේඩ් එකකුත් ගන්න try කරනවා. එතකොට මේ SK සිස්ටම් එකක් එන්ට්‍රි එකක් දාලා තියෙනවා මෙතනින්. එන්ට්‍රි එකක් දාලා තියෙනවා පේනවා ඇති. මේක 1 minute වගේ ගත්තේ මට මතක නැහැ. එන්ට්‍රි එක ගිහලා ප්ලේස් කරේ. එතකොට ඔන්න මාකට් එකේ එකක් ටාගට් වලට යනවා ලස්සනට. හරි. එතකොට SK සිස්ටම් කියන්නේ මාර ලස්සනයි. ඒවා ඔළුවේ තියාගන්න. හරි විදියට කරොත් හරි දේ අල්ලගන්න පුළුවන්. පේනව නේද? SL එක ට්‍රැප් නොවි කිස් එකක් දෙනවා කියලා කියන්නේ. කිස් කරලා ළඟට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. හැබැයි SL එක වැදුන්නේ නැහැ ඒකෙදි. මොකද මම දැනගත්තා එතනින් SL එකට වෙන දේ. හරි. එතකොට ඔය වගේ ලස්සන එන්ට්‍රීස් පේනවා ඇති. ලස්සන හොඳ එන්ට්‍රීස් තියෙනවා මාකට් එකේ. ඇප්ලයි කරන්න හරි විදියට ඇප්ලයි කරොත් ABC එක ගහලා ගලන්න දෙයක් නැහැ. එක පෙයා එක ගහගත්තා කියන්නේ ඒ පෙයා එකේ දිගටම එන්ට්‍රීස් ගහන්න පුළුවන්. ඔය BTC වල 15 minute එන්ට්‍රීස් ගහපුවා. හරි. එතකොට මෙන්න තියෙනවා තව එකක්. එන්ට්‍රිය ළඟටම ගිහිල්ලා එන්ට්‍රිය ටික වෙලා නැහැ. එතකොට එතන ඉඳන් මාකට් එක ක්‍රෑෂ් වෙලා තියෙනවා ටික වෙන්නේ නැතේ. එතකොට මම කොහොමද දන්නවා මගෙත් එක්ක ඉන්න කට්ටිය දන්නවා මම එන්ට්‍රිය තිතරම අල්ලන්න දගලන කෙනෙක්. ඒ වගේ දේවල් ඉඳන් තමයි මගේ එන්ට්‍රීස් මිස් වෙන්නේ. හරි. මේ පේන ඇති. මෙතන ලස්සන එකක් තියෙනවා. මේ එන්ට්‍රිය ළඟටම ගිහිල්ලා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. හරි. ඒ වගේ එන්ට්‍රීස් පේන ඇති. මේ හැටන තැන් වලින් මාකට් එක ශනික අල්ල ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා දැනගත්තොත්. ඒ නිසා මේ නම් SMC එකක්. ඒක මේ පේන ඇති. මෙතන SL කියලා ගහලා තියෙන එකත් හන්ට් වෙනවා. ඒ කියන්නේ ඒක පොඩි ටෙක්නික් එකක් ඒක. එමයි දැන් මේ කියලා දැනගන්න පුළුවන්. මෙතන එකතු වුණා නම්. හරි. එතකොට මෙන්න පේනවා ලස්සන එන්ට්‍රි එක ටික කරලා ලස්සනට BC shift එකක්. ඒ කියන්නේ B එක ඉඳන් C එකට shift කරන අවස්ථාවක් තමයි මේ ගහලා තියෙන්නේ මාකට් එකේ. එතකොට මම ඒ එන්ට්‍රිය අරගෙන සෙකන්ඩ් එන්ට්‍රිය උත් ගන්න දැකලුවා. සෙකන්ඩ් එන්ට්‍රිය මිස් වුණා. පල්ලෑරේ තවත් ඩවුන්ලෝඩ් මේ ඩවුන් වුණා. එතකොට මෙතනත් තියෙන ලස්සන එකක්. කලින් එක තමයි. එතකොට එතනත් ඔය වගේ එන්ට්‍රීස් තියෙනවා ලස්සන එන්ට්‍රීස්. මේක නම් SMC එකක්. ඔය මේකත් SMC එකක්. මෙතන SMC mix කරලා ගහපු එකක්. Ethereum ගහපු එකක්. එනයිද මේක නම් 1 minute ගහපු එක SK එකක්. හරි 1 minute ගහපු SK එකක් තමයි මේ තියෙන්නේ. ඒකට ඔන්න ඔයගේ SK මේ තරම් හොඳට වැඩ කරනවා. හරියට ඉගෙන ගන්න ඕනේ මාකට් එකේ මොකද්ද වෙන්නේ මොනවද කරන්න පුළුවන් කියන දේවල් ටික දැනගත්තොත් ඔයාලට සුපිරි ගේමක් ගන්න පුළුවන් SKත් එක්ක. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වීඩියෝ එක දැනගෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් මම ඔයාලට දිගටම අරගෙන එනවා. ඉතින් මගේ ගෲප් වලට ජොයින් වෙන්න ඔයාලට තව දේවල් දැනගන්න පුළුවන් ගෲප් එක හරහා. ඉතින් ඩිරෙක්ට් මාව සම්බන්ධ කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරගෙන වැඩි විස්තර අහන්න පුළුවන් ඔයාලට. හරි. ඕක තමයි SK සිස්ටම් එක කියන්නේ. අනිත් අය වගේ මේකේ මාකට් එකේ රෙකෝඩින් එකක් දාලා එහෙම එකක් නෑ මේකෙදී. ඒතකොට ඩිරෙක්ට් මාකට් එකේ ABC එකක් නැත්තුව මාකට් එක මෙහෙම එන එක මෙහෙම පල්ලෑට අප් ඇන්ඩ් ඩවුන් එකක් එන එක
මෙන්න මෙතනදි ගෝල්ඩන් පෝට් එක දාලා මෙතෙන්ට ටාගට් තියලා ගෝල්ඩන් පෝට් දාලා ඕම එන්ට්‍රීස් කරන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. හරි සංකීර්ණයි. එලියට් එක්ක හා සම්බන්ධව යන්නේ. එලියට් නෙමෙයි එලියට් එක්ක හා සම්බන්ධව යන්න. ඔළුවට දාගන්න නැත්නම් එලියට් කියලා මාව නිකන් කණ්ඩ හදයි මෙතෙන්ට ඇවිල්ලා. හරි එලියට් නෙමෙයි එලියට් එක්ක සම්බන්ධව යන්නේ. ඒක නිසා හරියට ඩීප්ලි දැනගන්න. ගොඩක් අය ගහන්නේ නැහැ මේ SK එක දන්නෙත් නැහැ. මගේ ගත්ත රෙකෝඩින් අර මාගෙන මගේ සෙෂන් වලට ආපු අය නම් දන්නවා ඇති කොහොමද කියලා මේකේ වටිනාකම. ගොඩක් අයට අල්ලගන්න බෑ SK එක. ඒත් මං ඔළුවට දම්මලා දෙනවා ඔක්කොගම. ඉතින් අපි වීඩියෝ ගේම් කරමු. හැමෝටම සුබ දවසක්.